ලේවල සීනි මට්ටම අඩු කරගන්න, කොලෙස්ටරෝල් මට්ටම අඩු කරගන්න, ශරීරයේ බර පාලනය කරගන්න, ඒ වගේම හිස කෙස්වල නිරෝගීභාවයට උපකාරී වෙන සුවිශේෂී පානයක් සම්බන්ධව තමයි අද වීඩියෝ එකෙන් කරුණු ගේන්නේ. ඒ තමයි උළුහාල් පෙඟවූ ජලය. ඇත්තටම උළුහාල් කියන්නේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ඖෂධ වලට භාවිතා කරන සුවිශේෂී ද්‍රව්‍යයක්. ඒ වගේම වර්තමානයේ මෙරට විවිධාකාරයේ පරීක්ෂණ සිදු කරනවා මේ පෙන්රික් සීඩ්ස් වලට. අපි කියනවා උළුහාල් බීජ වලට. ඒවා සහ විවිධාකාරී රෝග අතර තියෙන සම්බන්ධතාවයන් සොයා ගනිමින් පවතිනවා. දැන් කෙනෙක්ට අනිවාර්ය ප්‍රශ්නයක් ඇති. ඇයි මේ උළුහල් බීජ ආහාරයට ගන්නව වෙනුවට මේක රැයක් පුරාවට පෙඟෙන්න තියලා ඇයි මේ උදෑසන හිස්පඩ පානය කරන්න කියන්නේ මේ වතුර ටික. මෙතනදී උළුහල් බීජ මේ ජලයට දැම්මට පස්සේ මේවා එන්සයිම් ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. ඊට පස්සේ මේ අවුටර් ලේයර් එක තියෙනවනේ. මේ උළුහල් බීජයේ තියෙන පිටත පොත්ත. මේක මෘදු වෙනවා, ලිහිල් වෙනවා. ඊට පස්සේ මේකේ තියෙන රසායනික සංයෝග තියෙනවා ගැලැක්ටොමැනන් ඩියොස්ජෙනින් වගේ රසායනික සංයෝග. මේ රසායනික සංයෝග ශරීරයට අවශෝෂණය කරගන්න පුළුවන් විදිහට සැකසෙනවා. අද වීඩියෝ එකේ මම කියා දෙන්න බලාපොරොත්තු වෙනවා මේ පානයෙන් ලබා ගන්න පුළුවන් සෞඛ්‍යයන් ප්‍රතිලාභ 10ක්. ඒ වගේම මේ පානය කොහොමද සකසගන්නේ? ඊට පස්සේ කොපමණ කාලයක් ඔබ මේ පානය ලබා ගත යුතුද? ඒ කියන්නේ සැලකිය යුතු වෙනස්කමක් ලබා ගන්න නම් කොච්චර කාලයක් අවම වශයෙන් ලබා ගන්න අවශ්‍යද? ඉතින් වීඩියෝ එක ඉවරනකම් බලන්න ඔබට හොඳ දැනුමක් ලබා ගන්න පුළුවන්. මේ උළුහල් පෙඟවූ ජලය සම්බන්ධව. මම කියන පළවෙනි සෞඛ්‍යයෙන් ප්‍රතිලාභයට තමයි ලේවල සීනි මට්ටම පාලනය කරගන්න උපකාරී වෙනවා. සායනික පරීක්ෂණ මගින් හොයාගෙන තියෙනවා උළුහල් බීජ සහ ටයිප් 2 කියන දියවැඩිය අතර තියෙන සම්බන්ධතාවය. ඒ කියන්නේ මේ පානයට පුළුවන් දියවැඩියාවට කිසියම් බලපෑමක් සිදු කරන්න. මම මේක මෙහෙම පැහැදිලි කරන්නම්. දැන් මේ උළුහල් වල තියෙන රසායනිකයක් 4-හයිඩ්‍රොක්සි අයිසොලිසින් කියලා රසායනිකයක්. මේක ඇමයිනෝ ඇසිඩ් එකක්. මේ ඇමයිනෝ ඇසිඩ් එකට පුළුවන් අග්න්‍යාසයෙන් ඉන්සුලින් ස්‍රාවය වැඩි කරන්න. දැන් ඒක එක බලපෑමක්. මම කියනවා දෙවෙනි කාරණාවට ඒ තමයි උළුහල් බීජවල තියෙනවා ගැලැක්ටොමැනන් කියලා රසායනිකයක්. මේක ඇත්තටම ජලයේ ද්‍රව්‍ය තන්තුමය ද්‍රව්‍යයක්. එතකොට මේ තන්තු කියන්නේ අපේ ශරීරයේ ඉතාම හිතකර ද්‍රව්‍යයක්නේ. දැන් හිතන්න මෙහෙම කාරණාවක්. ඔබ කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාරයක් ගන්නවා. කියන්නේ පිටි සහිත ආහාරයක් ගන්නවා. ගත්තට පස්සේ අපගේ ආහාර ජීර්ණ පද්ධතියෙන් මේක ඉක්මනට අවශෝෂණය කරලා ලේවල් සීනි මට්ටම එකපාරට වැඩි කරනවා. මේක සාමාන්‍යයෙන් දියවැඩියා රෝගෙන්ට එතරම් හොඳ නැති කාරණාවක්. හැබැයි අර වගේ පානයක් එක්ක ඊට පස්සේ ඔබ මේ වගේ කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාරයක් ගත්තොත් එහෙම මම කියන්නේ ඔබ ලිමිට් එකක් ඇතුව ආහාරයට ගත යුතුයි. හැබැයි ගත්තොත් මොකද වෙන්නේ? මේක ඉක්මනට ශරීරයට අවශෝෂණය වීම කන්ට්‍රෝල් වෙනවා. ඒකත් එක්ක අර වගේ එකපාරට බ්ලඩ් ෂුගර් ලෙවල් එක වැඩි වෙන එක කන්ට්‍රෝල් වෙනවා. මම කියනවා දෙවෙනි සෞඛ්‍ය ප්‍රතිලාභයට ඒ තමයි මේ උළුහල් බීජ ජලයට දැම්මට පස්සේ ඒකත් එක්ක මේ උළුහල් බීජවල පිටත ඔබට බලා ගන්න පුළුවන් නිකන් ඇලෙන සුළු නිකන් ජෙලි වගේ දෙයක් නිර්මාණය වෙනවා. මේක අපි මේ උළුහල් බීජවල තියෙනවා මුසිලේජ් කියලා ද්‍රව්‍යයක්. සබ්ස්ටන්ස් එකක්. මේක ලිහිසි ද්‍රව්‍යයක්. ඒකට මේ වගේ දෙයක් අපේ දැන් ශරීරයට ඇතුල් වෙනවනේ මේක පානය කරාට පස්සේ. ඇතුල් වුණාට පස්සේ අපගේ අන්න ස්රෝතේ ඒ වගේම ආමාශයේ පිටත බිත්තියට කිසියම් ආරක්ෂක ආවරණයක් හැදෙනවා. ඒකත් එක්ක ગેස්ට්‍රයිටිස් වගේ තත්ත්වයක් තියෙනම් කිසියම් සහනයක් ඔබට ලබා ගන්න පුළුවන්. ඒ වගේම තව ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ඒ තමා මේ පානයට පුළුවන් ඔබගේ ආහාර ජීර්ණ පද්ධතියෙන් හොඳට එන්සයිම් ස්‍රාවය කරන්න උත්තේජනයක් ලබා දෙන්න. එතකොට ඔබගේ ආහාර ජීර්ණ පද්ධතිය හොඳින් ක්‍රියා කරන්න ගන්නවා. බඩ පිපීම වගේ තත්ත්වයක් තියෙනම් ඒ තත්ත්වය සමනය කරන්නත් උපකාරී වෙනවා. මම කියන තුන්වෙනි සෞඛ්‍ය ප්‍රතිලාභයට ඒ තමයි කොලෙස්ටරෝල් පාලනයට සහ හදවතේ නිරෝගීභාවය රැක ගන්න උපකාරී වෙනවා. දැන් මේක කොහොමද සිදු වෙන්නේ? දැන් මේ උළුහල් පානයේ තියෙනවා සැපොනීන් කියලා සංයෝගයක්, රසායනිකයක්. මේ සංයෝගයට පුළුවන් ඔබ ආහාරත් එක්ක ගන්න මේදේ තියෙනවනේ, තෙල් තියෙනවනේ. ඒ කියන්නේ කොලෙස්ටරෝල් ප්‍රධාන වශයෙන් මේක ශරීරයට අවශෝෂණය කරගන්න එකට බාධාවක් පමුණුවන්න පුළුවන්. ඒකත් එක්ක ඔබගේ ලේවල කොලෙස්ටරෝල් මට්ටම, ඒ කියන්නේ LDL, ඒ වගේම ට්‍රයිග්ලිසරයිඩ් කියන කොලෙස්ටරෝල්, ඒ කියන්නේ මේදේ ප්‍රමාණය වැඩි වීම වළක්ව ගන්න පුළුවන්. ඒකත් එක්ක රුධිර සංසරණ පද්ධතිය, ඒ වගේම හදවතේ නිරෝගීභාවය රැක ගැනීමට උපකාරීත්වයක් තියෙනවා. මනගෙනවා හතරවෙනි සෞඛ්‍ය ප්‍රතිලාභයට තමයි ශරීරයේ බර අඩු කරගන්න උපකාරී වෙනවා. ඒ වගේම ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලින් වලට බලපෑමක් සිදු කරනවා. උළුහල් කියන්නේ ශරීරයේ බර අඩු කරගන්න සුවිශේෂී පානයක්. මේ ගැන ඕන තරම් වීඩියෝස් තියෙනවා YouTube එකේ සහ ඔබට පුළුවන් Google එකේ රිෆර් කරලා බලන්න. දැන් බර අඩු කරගන්න ක්‍රියාවලියට කොහොමද බලපෑමක් සිදු වෙන්නේ? දැන් මේ උළුහල් පානයේ තියෙනවා ජලයේ ද්‍රාව්‍ය තන්තු. ජලයේ ද්‍රාව්‍ය තන්තු ශරීරයට ඇතුළු වුණාට පස්සේ ආහාර ජීර්ණ පද්ධතියට ඇතුළු වුණාට පස්සේ ඔබට පුළුවන් වැඩි වෙලාවක් ආහාර ගැනීමකින් තොරව ඉන්න. දැන් ඔබ නිතර ආහාර ගන්නව නම් තමයි ඔබගේ ශරීරයට අනවශ්‍ය විදියට සීනි, ඒ කියන්නේ සුගර් ඇතුළු වෙනවා, ඊට පස්සේ මේදය ඇතුළු වෙනවා. ඒකත් එක්ක
ශරීරයේ තරබාරුකම වැඩි වෙන්න පුළුවන්. ඊළඟට තව බලපෑමක් තියෙනවා. ඒ තමයි මේ උළුහල් පානයට පුළුවන් අපේ ශරීරයේ ලිපිඩ් මෙටබොලිසම් එක. ඒ කියන්නේ මේදේ පරිවෘත්තීය ක්‍රියාවලින් වලට භාජනය වෙන ස්පීඩ් එක වැඩි කරන්න. ඒ කියන්නේ සරලවම කිව්වොත් මේදය දහනය වීමේ ක්‍රියාවලිය වැඩි වෙනවා. ඉතින් ඒත් සමග ඔබට පුළුවන් ශරීරයේ බර අඩු කරගන්න මේ පානය භාවිතා කරන්න. මඳගෙන පස්වෙනි සෞඛ්‍යයෙන් ප්‍රතිලා වෙලේ තමයි හිස කෙස්සල නිරෝගී භාවයට උපකාරී වෙනවා. හිස්වරය ඇතිවීම වළක්වනවා. උළුහල් වල තියෙනවා ප්‍රෝටීන් නිකොටිනික් අම්ලය. මේක ස්වභාවික ගබඩාවක් විදිහට දක්වන්න පුළුවන්. එතකොට මේවා හිස කෙස් වල ඇතුළට ගිහින් හිස කෙස් අභ්‍යන්තරය ශක්තිමත් කරනවා. ඒ වගේම හිස් කබල වියලීම වළක්වලා ඉස්සොරි ඉවත් කිරීම සිදු වෙනවා. මේ ක්‍රියාවලිය නිසා මේ පානය දක්වන්න පුළුවන් හිස කෙස් හැලී යාම වැළැක්වීමට ඇති හොඳම ස්වභාවික විකල්පයක් විදියට. ඊළඟ කරුණ තමයි සමහේ නිරෝගී භාවය රැක ගන්න උපකාරී වෙනවා. ඔක්සිඩේටිව් ස්ට්‍රෙස් කියලා ක්‍රියාවලියක් තියෙනවා. මේ ක්‍රියාවලිය මගින් අපේ ශරීරයේ සෛල වලට හානි කරලා අපේ සමගතොත් එimhe සමහි රැලි වැටීම් ඇති කරන්න පුළුවන්. එතකොට මේ පෙනිඩ්‍රේක් වෝටර් වල මේ පානයේ තියෙනවා ඇන්ටිඔක්සිඩන්ට් කියලා ද්‍රව්‍යයක්. මේ ඇන්ටිඔක්සිඩන්ට් වලට පුළුවන් ඔක්සිඩේටිව් ස්ට්‍රෙස් කියන ක්‍රියාවලියට එරෙහිව සටන් කරන්න. දැන් ඔබට තේරෙනවා එතනදී ඇන්ටි ඒජින් ඉෆෙක්ට් එකක් එනවා. ඒ කියන්නේ මේ සමහේ නිරෝගීභාවය රැක ගන්න එතනදී උපකාරීත්වයක් තියෙනවා. ඊළඟ දේ තමයි ඇන්ටි බැක්ටීරියා ප්‍රොපර්ටිස් තියෙනවා. දැන් අපගේ සමගතොත් එහෙම මේ සමහේ බැක්ටීරියාවන්ගේ ක්‍රියාකාරීත්වය නිසා කුරුලෑ වලට බලපෑමක් ඇති වෙනවා. ඒ කියන්නේ කුරුලෑ ක්‍රියාකාරීත්වය වැඩි වෙන්න පුළුවන්. ඊට පස්සේ මේ සමාශ්‍රිත විවිධාකාරී රෝගී තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඒකට මේ වගේ දෙයකට එරෙහිව සටන් කරන්න මේ පෙනුරේක් වෝටර් වල තියෙන රසායනිකයන් උපකාරී වෙනවා. හත්වෙනි සෞඛ්‍ය ප්‍රතිලාභය තමයි කාන්තාවන්ගේ හෝමෝන සමතුලිතතාවයට සහ ඔසප් වේදනාවට ඇති කරන බලපෑම. දැන් මෙතනදී මේ පානයේ තියෙන රසායනිකයක් අයිසෝෆ්ලැවෝන්ස් කියලා. මේ රසායනිකයේ ක්‍රියාකාරීත්වය ඉතාම සමානයි කාන්තාවන්ගේ හෝමෝන් එකක් තියෙනවා ඊස්ට්‍රජන් කියලා. මේ හෝමෝන් එකේ ක්‍රියාකාරීත්වය ඉතාම සමානයි. එතකොට මොකද්ද වෙන්නේ? ඔසප් වේදනාව තියෙනවනේ කාන්තාවන්ට නිතරම ඇතිවන ඔසප් වේදනාව. මේ වේදනාව සහ ආර්තව හරණය කියලා ක්‍රියාවලියක් තියෙනවා. අන්නේ කියන සංසිද්ධීන් වලදී ඇතිවන වේදනාව පාලනය කරගන්න මේ රසායනික උපකාරී වෙනවා. අටවෙනි සෞඛ්‍ය ප්‍රතිලාභය තමයි මෞඛ්‍ය නිෂ්පාදනය වැඩි කරගන්න උළුහල් පානය උපකාරී වෙනවා. දැන් මෙතනදී මේ සඳහා කරන ලද පරීක්ෂණ මම කමෙන්ට් සෙක්ෂන් එකේ රිෆරන්ස් ලින්ක් විදිහට දාලා තියන්න. ඔබට පුළුවන් මේවා කියවන්න. මෙතන දැන් මෙහෙම දෙයක් තියෙනවා. සාම්ප්‍රදායික කියන්නේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තියෙනවානේ. මේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ මේ උළුහල් කියන ද්‍රව්‍ය භාවිතා කරනවා මෞඛ්‍ය නිෂ්පාදනය වැඩි කරන්න සහ එහි ගුණාත්මක භාවය වැඩි කරන්න. ඉතින් ඔබට පුළුවන් මේ රිසර්ච් ආටිකල් කියවලා තවදුරටත් දැනුම වර්ධනය කරගන්න. මම දැන් කියනවා නවවෙනි සෞඛ්‍ය ප්‍රතිලාභයට ඒ තමයි සන්ධි ඉදීමීම ඒ වගේම ආතරයිටිස් වගේ තත්ත්වයන් වලදී ඇතිවන වේදනාව සමනය කරගන්න උපකාරී වෙනවා. දැන් මේ පානයේ තියෙනවා ඇන්ටි ඉන්ෆ්ලමේටරි ප්‍රොපර්ටිස්. සාමාන්‍ය ඉන්ෆ්ලමේෂන් එකක් කියන ප්‍රදාහ තත්ත්වයක්. ඒකට ඇන්ටි ඉන්ෆ්ලමේටරි කියන්නේ මේ ප්‍රදාහ තත්ත්වයන් සමනය කරගන්න උපකාරී වෙනවා. ප්‍රධාන වශයෙන් ආතරයිටිස් වගේ තත්ත්වයන් වලදී ඔබගේ සන්ධිවල වේදනාවක් ඇති වෙනවා. ඒ වගේම උදෑසන කාලයේදී මේ සන්ධිවල තද ගතියක් ඇති වෙනවා. ඒකත් එක්ක ඇතිවන වේදනාව සමනය කරගන්න මේ පානය උපකාරී වෙනවා. මම දැන් කියනවා 10 වෙනි සෞඛ්‍ය ප්‍රතිලාභයට වකුගඩු සහ අක්මාව පිරිසුදු කරන්න උපකාරී වෙනවා. අක්මාව කියන්නේ විෂ නසන ස්ථානය, වකුගඩු කියන්නේ අපද්‍රව්‍ය බැහැර කරන ස්ථානය. එතකොට වකුගඩු වලින් අපද්‍රව්‍ය බැහැර කරන්නත්, ඒ වගේම වකුගඩු වල ගල් ඇතිවීම වළක්වන්නත්, ඒ වගේම අක්මාව ගත්තොත් එහෙම අක්මාව විෂ නසන්නත් මේ පානය උපකාරී වෙනවා. මම දැන් යනවා වීඩියෝ එකේ දෙවෙනි කොටසට. මේ කොටසින් මම කියා දෙන්න යන්නේ මේ පානය කොහොමද සකසගන්නේ කියලා. ඔබ මේ සැහැන්දක ප්‍රමාණයට උළුහල් ලබා ගන්න. ඊට පස්සේ මේක හොඳින් පිරිසුදු කරලා ගන්න වතුරෙන් හොදලා. ඊට පස්සේ ඔබ පානය කරන වතුර වීදුරුවට මේ උළුහල් දාලා පැය 8ක් 10ක් තියන්න. ඒ කියන්නේ රාත්‍රී කාලයේ තියලා උදෑසන මේක පානය කරන්න හිස් බඩ. කිසියම් ආහාරයක් ගන්න කලින් මේ පානය ලබා ගන්න. ඒ වගේම ඔබට පුළුවන් නම් උළුහල්ලට 4ක් 5ක් විතර පොඩ්ඩක් හොඳට හපලා ආහාරයට ගන්න. එමගින් ශරීරයට හොඳින් තන්තු ලැබෙනවා. ඔබගේ ආහාර මාර්ගයේ නිරෝගීභාවයට ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම සඳහන් කරන්න අවශ්‍ය මේ උළුහල් වල තිත්ත රසයක් තියෙනවා. ඒක නිසා මේ පානයේ තිත්ත ගතියක් තියෙන්න පුළුවන්. ඒ වගේම ඔබ ගර්භණී කාන්තාවක් නම් මේ පානය ගැනීමට පෙර අනිවාර්යෙන් වෛද්‍යවරයෙක්ගේ උපදෙස් අරගෙන මේ පානය ලබා ගන්න. එහෙම නැතුව මේ පානය ලබා ගන්න එපා. ඒ වගේම සඳහන් කරන්න අවශ්‍ය කොපමණ කාලයක් ඔබ මේ පානය ලබා ගන්න අවශ්‍යද? ඒ කියන්නේ සැලකිය යුතු වෙනස්කමක් ලැබෙන්න. අනිවාර්යයෙන්ම ඔබ දවස් 21ක් එහෙම නැත්නම් දවස් 30ක්. ඒ කියන්නේ මාසයක කාලයක්වත් මේ පානය එක දිගට පානය කරන්න. එතකොට තමයි මේ වෙනස්කම් ඔබේ ශරීරයේ බලා ගන්න පුළුවන් වෙන්නේ. මම හිතනවා මේ වීඩියෝ එකේ ඔබ සම්පූර්ණ දැනුමක් ලබා ගන්න ඇති කියලා Fenugreek Seeds Water. එහෙම නැත්නම් උළුහල් පානය සම්බන්ධව. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න ඔබගේ අදහස්.
ඒ වගේම channel එකත් එක්ක එකතු වෙන්න කැමති නම් channel එක subscribe කරන්න. එහෙනම් අලුත් දවසක අලුත් වීඩියෝ එකක් එක්ක මුණ ගැහෙමු.